ආයුබෝවන් ශ්‍රී ලංකාවේ සිදුවන කාලගුණික පුවත් සැනින් එසැනින් ඔබ වෙත ලබා දෙන ලොව වටා පුවත් නාලිකාවට ඔබ සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා. ඔබගේ දින දර්ශනයේ මැයි 29 වන දින කාලගුණ රටාවේ සුවිශේෂී පෙන්눔 කිරීමක් පෙන්눔 කර තිබෙනවා. එම බ්‍රහස්පතින්දා වන දින උදෑසන සහ දහවල් කාලයේ හොඳින් පායලා තියෙන ස්වභාවයක් දැක ගන්න පුළුවන්. නමුත් එම කාලගුණ තත්ත්වය දැකලා රැවටෙන්න එපා. මන්ද සවස් කාලය වෙනුවට කාලගුණය සම්පූර්ණ මුළුමනින්ම වෙනස් වන බැවිනි. දහවල් කාලයේදී ඉතා තද හිරු රශ්මියක් ලැබෙන නමුත් මධ්‍යහ්න කාලයේදී ගොඩබිම රත් වීමත් සමග සවස් කාලයේදී මධ්‍යම කඳුකරේ බස්නාහිර ප්‍රදේශයේ බෑවුම් ප්‍රදේශවලට ගිගුරුම් සහිත තදවැසි ඇතිවීමේ අවදානමක් පවතින බව පෙන්වා සිටිනවා. නුවරඑළිය කෑගල රත්නපුර හා කඳුකර බෑවුම් මාශ්‍රිත ප්‍රදේශවල ජීවත් වන ජනයා සවස් කාලයේදී ඇතිවිය හැකි අකුණු අනතුරු තද වැසි වලින් ආරක්ෂා විය යුතු බව දන්වා සිටිනවා. මෙම 29 වන බ්‍රහස්පතින්දා දින සුළඟේ වේගය කෙරෙහි අවධානය යොමු කිරීමට සිදුව ඇත. මෝසම් සුළං ප්‍රවාහය වේගවත් වීමත් සමග වයඹදිග ප්‍රදේශවලට තද සුළං ඇතිවීමේ අවදානමක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දන්වා සිටිනවා. මෙවැනි ලොව වටා රට වටා ඇති පුවත් දැන ගැනීමට දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.